බිත්ති කඩා වැටීම්, සිවිලිම කඩා වැටීම්, වහලේ කඩා වැටීම්, ඊට අමතරව මේ විදුලි කණු කඩා වැටීම් නිසා ෂෝට් ෆිල්ම් වගේ දේවල් වෙන්න විදුලි සැර වැදෙන්නට පුළුවන්. මොකටද අපි එහෙම ලාස්ති වෙන්නේ? අපිට මේ එහෙම භූමිකම්පා සිද්ධ වෙන්නේ නෑ ඔය කියන කාරණාව එච්චර එම බලය ලංකාවේ මේ භූමියට ලැබෙන්නට පුළුවන්කම තියෙනවා. එවැනි අවස්ථාවක් ඇති වුණොත් ලංකාව ප්‍රබල ලෙස කම්පණය වීමේ අවදානමක් තියෙනවා. සමස්තය හැටියට ලෝකයේ භූමිකම්පා පිළිබඳ අවධානය යොමු වෙලා තියෙන මේ වෙලාවේ ලංකාව තුලත් යම් යම් කම්පන ඇතිවෙමින් තියෙන වෙලාවේ අපි යම්කිසි තලය පනිනවා වගේ දෙයක් වෙනවා. තා චුට්ටක් ඉස්සරහට තලය පනිනවා වගේ දෙයක් වෙනවා. එතකොට වෙන්නේ තලය චලනය වුණා එකපාරට ක්ෂණික චලනයක් වෙනවා භූමිකම්පාව ඇති. භූවිද්‍යාඥයාගේ දැනුම එහෙම නැත්නම් භූවිද්‍යාඥයාගේ අධ්‍යයනය පෘථිවියට විතරක් සීමා වෙන්නේ නැහැ. සමස්ත විශ්වය තුළටම විහිදී යන එකක්. විශ්වය කොහොමද මේ ද්‍රව්‍යාත්මකව නිර්මාණය වෙලා තියෙන්නේ? ඒක රික්ටර් ස්කේල් එක 7 8 9 විතර වෙනවා කියලා කියන්නේ දැඩි භූමිකම්පාවක්. දැඩි කම්පනය කියන්නේ පරමාණු පිපිරීමක් වගේ ලොකු. ඒ වගේ කම්පන. එහෙම වුණොත් එහෙම අපි සූදානම් වීම වඩා වැදගත් වෙනවා. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම භූමිකම්පාවක් සිදු වෙන අවස්ථාවකදී අපි කළ යුත්තේ ඒ පිළිබඳ දැනුවත් වෙච්ච වහාම ඒක නිසා මං හිතන්නේ අපේ ජනමාධ්‍ය වලට විශේෂයෙන්ම ලොකු කාර්යභාරයක් තියෙනවා. වර්තමානයේ යම්කිසි කතිකාවතකට එළඹෙන්නට මේ හදිසියවත් භූමිකම්පාවක් සිදු වුණොත් අපි කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ? අපි මේ ඇත්තරම කරන්න යන්නේ මුහුද හත්ගව්වක් තියාගෙන මේ ස්විමින් කිට් එකක් අඳිනවා වගේ වැඩක්. මොකද ලංකාව කියලා ගත්තහම ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකුට තියෙන මතය තමයි ස්වභාවික පිහිටීමෙන් සහ ස්වභාවික අනුතුරු වලින් අවම රට, සුන්දරම රට ලංකාව කියලා. හැබැයි අපි මෙහෙම කිව්වොත් අපේ රටට නොහිතන වෙලාවක භූමිකම්පාවක් ආවොත් ඔබට මතක ඇති 2004 දී ආපු සුනාමි ව්‍යසනය. සුනාමිය කියන වචනයවත් පරිසමාප්ත අර්ථයක් දැනගෙන හිටියේ නැති අපි සුනාමියට පොඩ්ඩක්වත් ලැහැස්තිලා හිටියේ නැහැ. ඒක නිසා අපිට ලොකු විනාශයකට අත්විඳින්න සිද්ධ වුණා. අහන්න ලැබෙනවා අපේ රටටත් පුංචි පුංචි භූකම්පන එනවා කවදා හරි දවසක ලොකු භූකම්පනයක් එයි කියලා. ඇත්තටම එහෙම භූකම්පනයක් ලංකාවට එයිද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඔබ යොමු කරේ. මොකද මේ වර්තමාන තත්ත්වයක අපි සලකා බලනකොට ලෝකයේ භූකම්පන පිළිබඳ උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආසියානු රටවල් වල, දකුණු ආසියානු රටවල් වල පහුගිය කාලවකවානුවේ මියන්මාරය ආසන්නයේ නැත්නම් මියන්මාරයේ සිදු වූ භූමිකම්පාවත් රික්ටර් පරිමාණයේ 7.7ක වාගේ ප්‍රමාණයක භූමිකම්පාවක් සිදු වුණා. ඒ සිදුවීමත් එක්ක ඊට පස්සේ උණුසුම් විදිහට කතා බහට ලක් වෙනවා මේ ශ්‍රී ලංකාවටත් මෙවැනි තත්ත්වයක් උදා වේවිද කියන කාරණාව. එතකොට දැන් අපිට ලංකාවට බැරි වෙලා හරි භූකම්පනයක් ආවොත් අපි මේකට ලෑස්තිද? ඒක ඇත්තටම අපි බොහොම ගැඹුරෙන් සලකා බැලිය යුතු කාරණාවක්, විමසිල්ලෙන් සලකා බැලිය යුතු කාරණාවක්. මොකද ඒකට හේතුව තමයි අපි තාම විශ්වාස කරනවා විශේෂයෙන්ම භූවිද්‍යාඥයන් භූකම්පන පිළිබඳ උනන්දුවක් දක්වන භූවිද්‍යාඥයන් සහ අධ්‍යයනය කරන විශ්ලේෂණය කරන භූවිද්‍යාඥයන් විශ්වාස කරනවා ලංකාවට එවැනි ප්‍රබල භූමිකම්පාවක් සිදු නොවේයි කියලා. නමුත් පහුගිය අවුරුදු ගණනාව තුළ වරින් වර ඉතා සුළු පරිමාණයේ කම්පන අපිට සිද්ධ වුණා. මාගේ පෞද්ගලික මතය අනුව ගත්තොත් ඒක තමයි මම අහන්න හිටියේ. ඔබ භූවිද්‍යාඥයෙක්. ඉතින් භූවිද්‍යාඥයෙක්ට දරන්න පුළුවන් මතයක් තියෙන ඔබේ පරීක්ෂණ දැනුමක් තියෙන ඒ තුල ඔබ මොකද කියන්නේ? භූවිද්‍යාඥයෙක් හැටියට මගේ මතය ගත්තොත් එහෙම අපිට එහෙම අවදානමක් නැහැ කියලා ඒක නොසලකා හරින්න බෑ. මොකද ඒකට හේතුව අපි භූමිකම්පාවක් සිද්ධ වෙන භූ තැටිමායිමක් අසල නොසිටියත් පසුගිය කාලවකවානුවේ ඉතිහාසය තුල සලකා බලනකොට යම් යම් රටවල් වල සිද්ධ වෙච්ච භූමිකම්පා ඇසුරෙන් අපි පාඩමක් ඉගෙන ගන්නවා නම් ඔව් මේ ළඟදිම අපිට තායිලන්තේ එහෙමත් නැත්නම් සුමාත්‍රාවල මියන්මාරයේ අපිට ළඟම භූකම්පන සිද්ධ වුණා. දැන් ජපානයේ මේ වෙනකොට ලොකු භූකම්පනයක් ඇති වෙලා තියෙනවා. ඇති වෙයි ඒ ජපානයේ අතර මේ වෙනකොට ඒ ගණනය කිරීම පවා කරලා තියෙනවා. මෙච්චර විනාශයක් වෙයි ඒ සඳහා අපි කරන්න ඕනේ పూర్ව සැලසුම් මේවයි කියලා ජපානයේ කරලා තියෙනවා. ඒ වගේ තත්වයක අපි කොතනද ඉන්නේ? ඒක තමයි ඇත්තටම මම විස්තර කරන්න උත්සාහ කරේ. දැන් ඇත්තටම
පසුගිය කාලවකවානුවේ ඇතිවෙච්ච ඓතිහාසික තොරතුරුත් එක්ක නැත්නම් ඇතිවෙච්ච සිදුවීම් එක්ක අපි සලකා බලනකොට මේ ඉතිහාසගත කරුණුත් එක්ක අපිට යම් අවදානමක් නැහැ කියලා ඉන්නට බෑ. අවදානමක් තියෙන්නට පුළුවන්. මොකද ඒකට හේතුව තමයි විශේෂයෙන් භූකම්පන වර්ග දෙකක් අපිට සිද්ධ වෙනවා. එකක් තමයි අන්තර් තැටි. ඒ කියන්නේ තැටි ආසන්නයේ සිදුවෙන අන්තර් භූකම්පන. ඒකට කියන ඉන්ටර්ප්ලේට් කියලා ඉන්ටර්ප්ලේට් earthquakes කියලා කියනවා. දෙවෙනි එක තමයි ඉන්ට්‍රාප්ලේට් අන්තක්. ඒ කියන්නේ තැටිය ඇතුලේ. තැටිය ඇතුලේ. ඒ කියන්නේ භූ තැටි ආසන්නයේ භූ තැටි මායින් ආසන්නයේ නෙවෙයි භූ තැටිය ඇතුලේ සිද්ධ වෙන්නට පුළුවන් භූකම්පන. එතකොට අන්න ඒ දෙවෙනි తত্ত্বය සඳහා යම් අවකාශයක් ලංකාවට තියෙන්නට පුළුවන්. මොකද අපි තාම ළඟයි ඉන්දියානු යුරේසියානු භූ තැටියට. හිමාලය ආශ්‍රිතව තියෙනා වූ ඉන්දියානු යුරේසියානු භූ තැටි මායිමට ආසන්නයේ තමයි අපි ඉන්නේ. ඒක නිසා එහි සිදුවෙනා වූ යම් කම්පනයක් ප්‍රබල කම්පනයක් ඉන්දියාවේ ලංකාවත් යා කරන යම් විභේදයක් හරහා එය එම බලය ලංකාවේ භූමියට ලැබෙන්නට පුළුවන්කම තියෙනවා. එවැනි අවස්ථාවක් ඇති වුණොත් ලංකාව ප්‍රබල ලෙස කම්පණය වීමේ අවදානමක් තියෙනවා. ඒක හැබැයි නිශ්චිත වශයෙන් අපිට මෙන්න මේ කාලවකවානුවේ මෙන්න මෙදාට වෙයි කියලා දාම අපිට කියන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද ඒකට හේතුව ජපානය ඔබතුමා කිව්වා වගේ ජපානය ගණනය කිරීම කරත් අපිට තියෙන අත්දැකීම් අනුව භූමිකම්පා නිශ්චිත ලෙසම පුරෝගතනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වෙනකොට කොච්චර තාක්ෂණය දියුණු වුණත් ජපානය කියලා කියන්නේ තාක්ෂණයේ බොහෝම ඉහළට ගිය තැනක්, ගිය රටක්. ඒ රටේ තියෙන තාක්ෂණය භාවිතා කරත් ලෝකයේ අනිකුත් රටවල් වල තියෙන භූකම්පන තාක්ෂණය කොතරම් ඉහළ වුණත් තාම අපිට පුළුවන්කමක් නැහැ භූමිකම්පාවක් සිදුවෙන කාලවකවානුව නිශ්චිත වශයෙන්ම කියන්න. ඒක නිසා මේ අවදානම තියෙන බව විතරක් මම ප්‍රකාශ කරන්නට කැමතියි. ඒක නිසා එවැනි අවදානමක් ඇති වේය කියන නිගමනය යටතේ ලංකාව සූදානම් වීම වටිනවා. ඕනෑම අවස්ථාවක අවදානමට පෙර ආරක්ෂාව කියනවා වගේ මේවට සූදානම් වෙලා සිටීම අතිශයින් වැදගත්. ඉතින් හිතවතුනි අද අපි මේ සාකච්ඡාවට බඳුන් කරන්න මාතෘකාව කරගත්තේ භූමිකම්පා. ඇත්තටම පොඩක් හෙල්ලිලා යන මාතෘකාවක්. ඉතින් මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන්න මම එකතු වෙලා ඉන්නේ ආචාර්ය පද්ම කුමාර ජයසිංහ භූ විද්‍යාඥවරයෙක්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා විද්‍යාවේදී විද්‍යාඥවරු ඉන්නවා. ඔවුන් නව සොයා ගැනීම කරනවා. ඒ වගේම අපි තවත් විවිධ විෂයන් වල විද්‍යාඥයින් ගැන අහලා තියෙනවා. ඒ අය නව සොයා ගැනීම විවිධ දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම පද්ම කුමාර ජයසිංහ මහත්මයා අපිට කිව්වොත් දැන් භූ විද්‍යාඥයෙක් විදිහට භූ විද්‍යාඥයෙක් නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ සඳහා පසුබිම සකස් වෙන්නේ කොහොමද? භූ විද්‍යාඥයෙක්ගේ රාජකාරිය මේ සමාජයට, රටට, ලෝකෙට කොහොමද සිද්ධ වෙන්නේ? අදටම භූ විද්‍යාඥයෙක් කියලා අපි කෙටියෙන්ම හැඳින්වුවොත් කියන්න පුළුවන් පෘථිවිය ගැන අධ්‍යයනය කරන කරුණු විශ්ලේෂණය කරන විද්‍යාඥයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. විද්‍යා විෂයන් පිළිබඳව විශේෂයෙන්ම විද්‍යාත්මකව පෘථිවියේ අපි මේක මෙහෙම කියන්නත් පුළුවන් පෘථිවියේ ද්‍රව්‍යාත්මක පසුබිම. ඒ කියන්නේ පෘථිවිය නිර්මාණය වෙලා තියෙන දේවල්, පාෂාණ, ඛනිජ, පස වගේ දේවල්, ඒ කියන්නේ භූ සම්පත් පිළිබඳවත් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ක්‍රියාදාමයන් පිළිබඳවත් අපි processes කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වුවොත් එහෙම ඒ කියන්නේ geological processes භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් පිළිබඳව අධ්‍යයනය කරන උදාහරණයක් හැටියට නායම්, ගිනි කඳු පිපිරීම, භූතල ක්‍රියාකාරකම්, ඒ වගේම මේ අපි කතා කරන භූකම්පන වාගේ ක්‍රියාදාමයන් පිළිබඳව අධ්‍යයනය කරන්නා වූ විද්‍යාඥයාට අපි භූ විද්‍යාඥයා කියලා කියනවා. භූ විද්‍යාඥයාගේ දැනුම එහෙම නැත්නම් භූ විද්‍යාඥයාගේ අධ්‍යයනය පෘථිවියට විතරක් සීමා වෙන්නේ නැහැ. සමස්ත විශ්වය තුළටම විහිදී යන එකක්. විශ්වය කොහොමද මේ ද්‍රව්‍යාත්මකව නිර්මාණය වෙලා තියෙන්නේ? අනිකුත් ග්‍රහලෝක, සූර්යග්‍රහ මණ්ඩල, විශ්වය, චක්‍රාවාට මේ සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන ද්‍රව්‍ය සහ ඒ ක්‍රියාදාමයන්, ක්‍රියාවලීන් පිළිබඳ අධ්‍යයනය කරන තැනැත්තා භූ විද්‍යාඥයෙක් හැටියට අපිට සලකා බලන්න පුළුවන්. දැන් මම භූ විද්‍යාඥයෙක් වුණේ කොහොමද කියලා අපි මාතෘකාවට බැස්සොත් එහෙම
ඒ සඳහා පසුබිම සකස් වෙන්නේ මගේ උසස් පෙළ විෂයන් වුණේ විද්‍යා විෂයන්. ඔබේ පාසල? මගේ පාසල රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය රුවන්වැල්ල. එහිදී උසස් පෙළ එනකම් මම එහිදී අධ්‍යයනය කටයුතු කරා. ඊට පස්සේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාව තේරුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ තමයි භූවිද්‍යා විෂය පිළිබඳව මම දැනගත්තේ. ඊට කලින් මම භූවිද්‍යා විෂයක් හැටියට තියෙනවායි කියන කාරණාව දැනගෙන හිටියේ නෑ ඇත්තටම. ඔව් දැන් තරුණ ප්‍රජාවට සහ අපේ මේ වැඩසටහන නරඹන දරුවන්ට වැදගත් මාතෘකාවක් මේ වෙලාවේ කතා කරන්නේ. තමන්ගේ විශේෂ ශාස්ත්‍රයට අවතීර්ණ වෙනකොට කිසි කෙනෙක් හිතන්නේ නැතුව ඇති කවදාද මම භූවිද්‍යාඥයෙක් වෙනවා කියලා. ඒක නිසා ඔබට වැදගත් වෙන කාරණා ටිකක් තමයි දැන් අපි කතා කරන්නේ. ඔව් කවදාවත් ඇත්තටම විශ්වවිද්‍යාලයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනකම් මගේ හිතේ තිබුණේ නැහැ මේ භූවිද්‍යාඥයෙක් වෙන්න. මට ඇත්තටම අවශ්‍යතාවය තිබුණේ උද්භිද විද්‍යාඥයෙක් වෙන්න. ඒ කියන්නේ සම්පූර්ණ වෙනස් වෙනවා. සම්පූර්ණ වෙනස් වෙනවා. මම සත්ත්ව විද්‍යාවට එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. මොකද ඒක සත්තු මරන්න පරීක්ෂණ කරන්න සත්තු අල්ලන්න කපන්න කොටන්න තියෙන හින්දා මගේ එච්චර ලොකු කැමැත්තක් තිබුණේ. නමුත් මගේ ආශාව තිබුණේ උද්භිද විද්‍යාව හදාරන්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියෙත් ඒ අවශ්‍යතාවය සඳහා. නමුත් එහිදී සම්පූර්ණයෙන් මගේ වෙනස් වුණා. මොකද මගේ ලකුණු මට්ටම ටිකක් ඉහළින් තිබුණේ. ඒකට හේතුව තමයි මට මෙඩිකල් ෆැකල්ටි යන්න ලකුණු 3යි මදි වුණේ. ඉතින් ඒ ලකුණු 3 අඩුපාඩුව නිසා මම විශ්වවිද්‍යාලයට ගියේ විද්‍යාපීඨයට. විද්‍යාපීඨයේදී මගේ ලකුණු ඉහළින් තිබිච්ච හින්දා මාව මෙරිට් පාස් එකකින් තෝරා ගන්නවා භූවිද්‍යාව කරන්න. සෝබාදහම ගෙනල්ලා තියෙනවද? ගෙනත් තියෙනවා. ගෙනත් තියෙනවා. ඔව්. එතකොට ඒ කාලේ තෝරාගත්තේ භූවිද්‍යා දෙපාර්තමේන්තුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ භූවිද්‍යා දෙපාර්තමේන්තුව තෝරාගත්තේ 32 දෙනයි. ෆස්ට් ඉයර් එකට නැත්නම් පළවෙනි අවුරුද්දට ඒ 30න් එක්කෙනෙක් බවට මාවපත් වුණා. එතකොට අවුරුදු 4ක් වාසනාවකට භූවිද්‍යා විශේෂ උපාධිය කරන්න මාව තේරුණා. මම ඉහළින්ම පාස් වුණා. ඉතින් ඉහළින්ම සමත් වෙලා ඒකෙන් පස්සේ මට අවුරුදු 4ක BSc in geology කියන නැත්නම් විද්‍යාවේදී උපාධිය භූවිද්‍යා විශේෂ උපාධියක් හැටියට හදාරන්න පුළුවන් වුණා. 2001 තමයි මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආවේ. එදා ඉඳලා අද වෙනකන් භූවිද්‍යා ශාස්ත්‍රයේ භූවිද්‍යාඥයෙක් හැටියට වැඩ කරන අවුරුදු ආසන්න වශයෙන් 24ක වාගේ කාල සීම 25ක් කියලා කියන්නත් පුළුවන්. සෙන්චරි කාලක් විතර එහෙම නැත්නම් සතවර්ෂ කාලක විතර වාගේ අත්දැකීම් එක තමයි මේ විවිධ ආයතන වල මට වැඩ කරන්න හම්බුණා. විශේෂයෙන්ම මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පර්යේෂණ ආයතනයේ, ඊට පස්සේ මධ්‍යම සංස්කෘතිකාරයන් මුදලේ, ඊට පස්සේ කොස්ටි කියන ආයතනයේ, ඊට පස්සේ අවසාන වශයෙන් මම වැඩ කරා National Building Research Organisation එක, එහෙම නැත්නම් නායයන් පර්යේෂණ ආයතනය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ. ඒ සෑම අවස්ථාවකදීම භූවිද්‍යාඥයෙක් හැටියට තමයි මට වැඩ කරන්න හම්බුනේ. මම හිතන්නේ ඒක විශේෂයෙන් උපාධිධාරීන්ට ලැබෙන උපාධිධාරියෙකුට ලැබෙන බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තමා කරපු විෂය ඔස්සේ රස්සාවක් කරන්න. ඒ වාසනාව මට තිබුණා. ඒ වාසනාව. ඒක නිසා ලංකාව පුරාම ඇවිදින්නටත් ලංකාව පුරාම තියෙන භූවිද්‍යාත්මක දේවල් ගවේෂණය කරන්නටත් අධ්‍යයනය කරන්නටත් මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම කෙනෙකුට යන්නට බැරි තැන් වලට පවා මට යන්නට අවස්ථාව අවකාශය වාසනාව උදා වුණා. ඉතින් මේ විෂය තුලින් භූවිද්‍යාඥ පද්මකුමාර ජයසිංහ මහත්මයා ගැන සඳහන් කරනවා නම් අපිට වෙනම වැඩසටහනක් එතුමා පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. නමුත් අපේ මාතෘකාව වෙන්නේ මේ වර්තමානයේ පවතින භූකම්පන තත්ත්වයේ ඔස්සේ ලංකාවට මේක කොහොම බලපායිද කියන කාරණේ. ඔයගොල්ලන්ට පද්මකුමාර ජයසිංහ මහත්මයා පිළිබඳ තොරතුරු දැනගන්න අවශ්‍ය නම් එතුමාගේ තොරතුරු ඇතුළත් සියලුම ලින්ක්ස් මම පල්ලෙයන් සටහන් කරලා තියෙනවා. ඒවා ඔස්සේ ගිහිල්ලා එතුමා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම එතුමාගෙන් මේ දේවල් දැනගන්න තියෙනවා නම් ඒ පිළිබඳවත් අපි මාර්ගයක් සකස් කරලා දෙන්නම්. ඒ සඳහා අවශ්‍ය මාර්ග ටිකත් අපි පල්ලෙයන් ලින්ක්ස් වල දක්වලා තියන්නම්. අපි ආයත් මාතෘකාව පැත්තට යමු නම් ඔබ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක්. ඒ තත්වයේ ඉඳගෙන කොහොමද මේ ලෝකයේ දිහා බලන්න, මේ පවතින වර්තමාන තත්ත්වයේ දිහා බලන්න ඔබට අවස්ථාව උදා වෙන්නේ? ඒක ඇත්තටම මේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් උන නිසාම මට මගේ අවධානය යොමු වෙනවා කියන කාරණාව නෙවෙයි. ඇත්තට මෙතන මම සඳහන් කරන්න ඕනේ මම නිරන්තරයෙන්ම ලෝකයේ සිදුවෙන භූ විද්‍යාත්මක තොරතුරු පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන කෙනෙක්. ඒකට හේතුව තමයි මම ජර්නලිස්ට් කෙනෙක් හැටියටත් සමහර ලංකාවේ ප්‍රසිද්ධ පත්තරවල ජියෝ ජර්නලිස්ට් කෙනෙක් විදියට ජියෝ ජර්නලිස්ට් මේ වචන හරි අලුත්. මොකද මේ වගේ රැකියාව පිළිබඳව ඇත්තටම පද්මකුමාර ජයසිංහ මහත්මයා අපේ තරුණ පරම්පරාවත් ගොඩක් අය අවධානය යොමු කරන්නේ නැහැ.
අපි විශ්වවිද්‍යාල උපාධයක් ලබාගෙන අපිට යන්න පුළුවන් පාරවල් ගොඩාක් තියෙනවා. ඒවට හොඳම උදාහරණයක් තමයි මෙතුමා. මොකද මෙතුමා මම දන්න විදිහට ජෛව තාරකා විද්‍යාව පිළිබඳව ලොකු හැදෑරීමක් කරපු කෙනෙක්. ඒ වගේම ලංකාවේ ගුහා ආශ්‍රිතව පිළිබඳව ලොකු හැදෑරීමක් කරලා ඒ පිළිබඳව ලෝකෙට ගොඩක් දේවල් හොයලා දුන්න කෙනෙක්. ඉතින් අපි මේවා පිළිබඳව ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යන් අපේ මාතෘකාවට. ඉතින් ඒක නිසා නිරන්තර දැන් මගේ මං හිතනවා දැන් මගේ ඔළුව සකස් වෙලා තියෙන නිරන්තරයෙන් අලුත් කරුණු සොයාගෙන යාම වෙනුවෙන් කියලා. ඉතින් ඒක මට වාසි ගණනාවක් තියෙනවා ඒ කාරණාවත් එක්ක. මොකද ඒකට හේතුව තමයි අලුත් කරුණුත් එක්ක තමයි හැම වෙලේම මම විශ්වවිද්‍යාලේ උගන්වන්නේ. හැම වෙලේම මේ විශ්වවිද්‍යාලයේ ළමයින්ට අලුත් දැනුමක් දෙන්න අවශ්‍ය වෙන හැම වෙලාවකම මම ඒ අලුත් කරුණු හඹාගෙන යනවා. දැන් අපි භූකම්පන ගැන කතා කරන ඔබතුමා එක තැනක කතා කරා මේ තැටි අතර යම් කිසි චලනයක් සිද්ධ වෙලා තමයි මේවා සිද්ධ වෙන්නේ කියලා. අපිට භූකම්පනයක් කියන එක ගොඩක් අය හිතාගෙන මේ පොළොව හෙල්ලෙනවා. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. හැබැයි එතනින් එහාට මේක සිද්ධ වෙන හරිම ක්‍රමවේදය ගැන ලොකු අවබෝධයක් නැහැ. අපිට සරලව මේ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. ඔය ඒක ඉතාලම හොඳ ප්‍රශ්නයක් හර්ෂ. ඇත්තටම මේ ගොඩ දෙනෙක් භූමිකම්පා පිළිබඳව භූමිකම්පා කියලා අපි කතා කරාට මේ භූමිකම්පාව සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව අවබෝධයක් නැහැ ගොඩ දෙනෙකුට. ඒ සඳහා විශේෂයෙන් භූවිද්‍යාත්මක දැනුම භූගෝල විද්‍යාත්මක දැනුම තියෙන යම් කෙනෙකුට කීප දෙනෙකුට විතරක් මේ පිළිබඳ කියන්නේ සුළු පිරිසකට දැනුම තියෙන්නට පුළුවන්. නමුත් සාමාන්‍ය අයට මේ පිළිබඳව දැනුමක් නැහැ. අපි කියනවා පෘථිවිය ගතිකයි කියලා. Earth is dynamic කියලා අපි හඳුන්වනවා. ඉංග්‍රීසියෙන් අපි කියනවා නම් මේ පෘථිවිය ගතිකයි කියලා අපි හඳුන්වන්නේ පෘථිවිය නිර්මාණය වෙලා තියෙන්නේ තැටි වලින්. ඒකවල සමහරු හිතනවා මේක නිකන් මේ කේක් තැටි වගේ තැටියක්ද? නෑ. එහෙම නෙවෙයි. මේ පෘථිවියේ අපි ප්‍රධාන වශයෙන්ම හරස් කඩ සලකලා බලනකොට හරස් කඩේ තියෙන ප්‍රධාන ස්තර තුනක්. එකක් තමයි කබොල, ප්‍රාවරණය සහ හරය කියන්නේ. මේ කබොල සහ ප්‍රාවරණයේ ඉහළ කොටස දෙක එකට එක්කහු වුණාම තමයි තැටියක් නිර්මාණය වෙන්නේ. කබොලට වහාම පහලින් තියෙන ප්‍රාවරණයේ ඉහළ කොටසත් එකට එක්කහු වුණාම මේක අපි තැටියක් හැටියට හඳුන්වනවා. භූ තැටියක් හැටියට හඳුන්වනවා. මේකට කියන විශේෂ නමක් ලිතෝස්ෆියර් එක. එහෙම නැත්නම් ශිලා ගෝලය කියලා. මේ ශිලා ගෝලය තමයි භූ තැටියක් හැටියට හඳුන්වන්නේ. මේ භූ තැටිය ඊට වහාම පහලින් තියෙනවා ඇස්තෙනෝස්ෆියර් එක. ඒකට අපි ඉංග්‍රීසියෙන් ඇස්තෙනෝස්ෆියර් එක කියන අතර සිංහලෙන් අපි කියනවා ලෝපාතරල ගෝලය. ලෝපාතරලය කියලා කියන්නේ මැග්මා. එහෙම නැත්නම් අපි කතා කරන මේ උණු වෙච්ච පාෂාණ තැම්පත් වෙලා තියෙන නැත්නම් උණු වෙච්ච පාෂාණ තියෙන ස්තරය තමයි අපි ඔය විදිහට හඳුන්වා දෙන්නේ. ලෝපාතරල ගෝලය. ලෝපාතරල ගෝලයේ තියෙන විශේෂත්වය තමයි ලෝපාතරල ගෝලය අර්ධ ඝන අර්ධ ද්‍රව තත්වයේ තියෙන පාෂාණ වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඉහළින් තියෙන ශිලාගෝලය පහළ තියෙන ස්තරය මතු පිට පාවෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක චලනය වෙනවා. තරයක් උඩ පාවෙමින් තියෙනවා. එතකොට ඒ පාවීමට අවශ්‍ය පසුබිම සකස් වෙලා තියෙන නිසා මේ තල එක තැනක තියෙන්නේ තල්ලු වෙනවා. ඒ කියන්නේ මේ පෘථිවි තලයේ උඩ තියෙන යම්කිසි තැටි ටික ශිලාගෝලය එහෙම නැත්නම් භූ තැටි චලනය වෙමින් තමයි තියෙන්නේ. මේ වෙනකොටත් මේ අපි ඉන්න ලංකාව චලනය වෙනවා. ලංකාව කියන මහද්වීපික තලය තැටිය. ඒතර කබොල ප්‍රධාන තැටි දෙකකින් සමන්විත වෙනවා. සාගරික කබොල මහද්වීපික කබොල. තැටිත් අපිට ඒ විදිහට හදන්න පුළුවන්. සාගරික තැටියක් භූ තැටිය සහ මහද්වීපික භූ තැටිය කියලා හඳුන්වන්න පුළුවන් අවශ්‍ය නම්. කොහොම වුණත් මේ තැටි හැම එකක්ම චලනය වෙමින් තමයි පවතින්නේ. චලනය වෙමින් තමයි පවතින්නේ. එතකොට මේ චලනය වීම නිසා භූ තැටිවල ආකාර කීපයක ගැටීම් තියෙන්නට පුළුවන්. ගැටීම් හෝ ඈත්වීම් කියලා අපි හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් තැටි දෙකක් එකිනෙක වෙත තල්ලු වෙලා එකිනෙක ගැටෙනවට කියනවා අපි අபிසාරී තල මායිම් කියලා. ඒ මායිමට කියනවා අபிසාරී. අபிසාරී කියලා කියන්නේ සම්මුඛව ගැටෙනවා. දැන් ඔබට මේ වචන ටිකක් අමුතු ඇති. කියන්නේ මේවා මීට කලින් අහලා නැහැ. මේ සිංහල භාෂාවෙත් මේ වචන බොහොම අපිට කලාතුරකින් අහන්න ලැබෙන්නේ. අපිට ඔබ රූප සටහන් ආකාරයෙන් අපිට පුළුවන් ඔබට බලා ගන්න අපි මේවා ඉදිරියේදී පෙන්වන්න. ඔව්. ඉතින් මේ භූ තැටි දෙකක් එකිනෙක ගැටුනහම ඇතිවෙන තත්ත්වය තමයි හරියට බස් දෙකක් මූණට මූණලා ගැටුනහම ඇතිවෙන තත්ත්වය වගේ. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි
බූ තැටි වලින් එකක් අනිත් තැටිය මත ගමන් කරන්න පුළුවන්. අනිත් තැටිය මත ගමන් කරන්න පුළුවන්. අනිත් තැටිය බර වැඩි තැටියක්. ඔතන තැටි දෙකෙන් බර වැඩි තැටිය අනිත් තැටිය අස්සට රිංගලා යනවා. යටට යන්න පුළුවන්. යටට යන්න පුළුවන්. මේ කොහොම වුණත් මේක නිකන් අර බටර් කෑල්ලක් ගෑවා වගේ ලේසියෙන් යන්නේ නැහැ. මොකද මේ තැටි දෙක අතර තියෙන ඝර්ෂණ බලයක් තියෙනවා. ඒතර මේ ඝර්ෂණ බලය නිසා මේක හිට තමයි යන්නේ. එහෙම නැත්නම් චුට්ටක් තල්ලු වෙනවා, ටිකක් වෙලා තියෙනවා, බලය එකතු කර ගන්නවා, ඊට පස්සේ යනවා. එතකොට යම්කිසි අවස්ථාවකදී මේ තැටි චලනය නොවි තියෙන අවස්ථාවකදී වෙන්නේ දෙපැත්තෙන් තල්ලුව දිගින් දිගටම සිද්ධ වෙනවා. එක්තරා අවස්ථාවක් එනවා ඝර්ෂණ බලය ඉක්මවා යන අවස්ථාවක්. මේ ඉක්මවා යන අවස්ථාවේදී තමයි භූමිකම්පාව ඇති වෙන්නේ. ඉතා ෂණිකව ඉතාම සුළු මොහොතකින් මේ චලනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඝර්ෂණ බලය ඉක්මවා යනවා තැටිවල තල්ලු කිරීමේ බලය. තැටි දෙක දෙපැත්තෙන් තල්ලු වෙන බලය ඉක්මවා යනවා ඝර්ෂණ බලය. ඒ කියන්නේ ඝර්ෂණ බලයට වඩා වැඩි බලයක් අර තැටිවල චලනයෙන් එනවා. හරි. එතකොට තමයි ෂණිකව තලය පනිනවා වගේ දෙයක් වෙනවා. තා චුට්ටක් ඉස්සරහට තලය පනිනවා වගේ දෙයක් වෙනවා. එතකොට වෙන්නේ තලය චලනය වුණා එකපාරට ෂණික චලනයක් වෙනවා භූමිකම්පාව ඇති වෙනවා. ඒක එක්තරා අවස්ථාවක්. ඊට අමතරව තවත් භූකම්පා ඇති වෙන්නට පුළුවන් අවස්ථාවක් තමයි පරිණාමන විභේද කියලා. ඒ තැටිවල චලනය සිද්ධ වෙන්නේ එක තැටියක් ගාවෙන් අනිත් තැටිය ගෑවිලා යන හරිය බස් දෙකක් මාරු වෙනකොට අර ගැටෙන්නේ. පොඩි ටච් එකක් එන්නේ. එතකොට ඒකත් වෙන්නේ අර ඝර්ෂණ බලය නිසා නොගැටි ගැටිලා තියෙන එක ඝර්ෂණ බලය නිසා චලනය නොවි ටිකක් වෙලා තියෙන්න පුළුවන්. දෙපැත්තේ තල්ලුව වැඩි වෙනකොට ඝර්ෂණ බලය ඉක්මවා ගිය ගමන් මේක ටක් ගාලා තල්ලු වෙනවා. එකක් ඉස්සරහට එකක් පිටිපස්සට ওই විදිහට තල්ලුවක් සිද්ධ වෙනවා. මේක තැටි දෙක එකිනෙක ගැටෙන වෙන. මේවට අපි කියනවා පරිණාමන විභේද කියලා. සාන්ත ඇන්ඩ්‍රියාස් විභේදය මේකට හොඳම උදාහරණයක්. හරි. එතකොට ඒකේ නිරන්තරයෙන්ම භූමිකම්පා සිද්ධ වෙනවා. ඊට අමතරව සුළු වශයෙන් භූමිකම්පා සිදු වෙන්නට පුළුවන් අවස්ථාවක් තවත් තියෙනවා අපසාරී තලමායිම් කියලා. ඒක එච්චර ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. අපසාරී තලමායිමක් සිද්ධ වෙන්නේ තැටි දෙකක් එකිනෙක වෙතින් ඉවතට ගමන් කරනවා. ගැට්ටරයක් වෙන්නේ නැහැ. ඈත් වෙලා යනවා. ඈත් වෙලා යනවා. බස් දෙකක් එක ළඟ තිබිලා ඈත දෙපැත්තට ගමන් කරනවා වගේ. එතකොට හිඩසක් ඇති වෙනව නේද? ඒ හිඩසට පොළොව අභ්‍යන්තරයෙන් එන මැග්මා එහෙම නැත්නම් ලෝපාතරලේ ඇවිල්ලා එතන අලුත් තැටියක් බිහි වෙනවා. ඒ තැටිය ගොඩක් වෙලාවට සාගරික තැටියක් හැටියට තමයි හදන්නේ. අපි කියනවා මේ අවස්ථාව සාගරික තලය නිර්මාණය වීම කියලා. sea flow spreading කියලා අපි හඳුන්වනවා. එහෙම නැත්නම් සාගරික තලය ප්‍රසාරණය වීම හැටියට තමයි හඳුන්වන්නේ. ඒකෙදි සුළු වශයෙන් භූමිකම්පා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එච්චර ලොකු ප්‍රබල භූමිකම්පා සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රබල භූමිකම්පා සිද්ධ වෙන්නේ අபிසාරී තලමායිම් වල සහ පරිණාමන විභේද ආශ්‍රිතව තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඕක තමයි භූකම්පා ඇතිවීමේ රහස. ඉතින් හිතවතුනේ දැන් අපිට මේ කියන කාරණයත් එක්ක අපිට හොඳටම තේරුම් යන කාරණයක් තමයි අර වර්ෂාපතනය හෝ මොකක් හරි දෙයක් පිළිබඳව පූර්ව අනාවේක කියනවා වගේ භූ තලයක මේක මං හිතන්නේ මේ අවුරුදු 10කට 15කට නෙමෙයි අවුරුදු 100කට 200කට වතාවක් සිද්ධ වෙයි කියලා කියන්න බැරි තත්ත්වයක්. ඒක නිසා මෙවැනි දේවල් පිළිබඳව නිශ්චිතවම අපිට ගණනය කිරීම කරන්න අමාරුයි කියන එක මේ කියන කාරණයෙන් අපිට පේනවා. එතකොට පද්ම කුමාර ජයසිංහ මහත්මයා ලෝකයේ තුල මේ මොහොත වෙනකන් සිද්ධ වෙච්ච භයානක භූකම්පන සහ මේවෙන් සිද්ධ වෙච්ච අතුරුඵල මොනවද? ඒවැ සිද්ධ වෙච්ච මේ ලෝකයේ සිදුවෙච්ච වෙනස්කම් මොනවද? දැන් හොඳම උදාහරණය තමයි 2004 සිදුවෙච්ච සුමාත්‍රාවල සිදුවෙච්ච භූමිකම්පාව. දැන් මේ භූමිකම්පාවේ විශේෂත්වය තමයි මුහුද ආසන්නයේ තමයි මේ භූමිකම්පාව සිදු වෙන්නේ. මේ මුහුද ආසන්නයේ සිදුවෙච්ච භූමිකම්පාව අන්තිමට ප්‍රතිඵලදායක වුණේ සුනාමියක් දක්වා වර්ධනය වෙලා. ඒ කියන්නේ භූ අභ්‍යන්තරයේ එහෙම නැත්නම් සාගරයේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නා වූ භූමිකම්පා අන්තිමට කෙලවර වෙන්නේ සුනාමියක් හැටියට. එතකොට ඒක තමයි මෑත කාලීනව අපිට තිබිච්ච ප්‍රබලම භූමිකම්පාව හැටියට. ඊට අමතරව 2023 තුර්කියේ සිදු වුණා ප්‍රබල භූමිකම්පාවක්. ඊට පස්සේ 2016 ඉන්දියාවේ සිද්ධ වුණා. ඊට පස්සේ 2016 සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ 2015 ඇෆ්ගනිස්තානයේ සිද්ධ වෙලා තියෙන සාමාන්‍යයෙන් රික්ටර් පරිමාණයකේ 6ට වඩා ඉහළ ඒවා. දැන් ඊශ්‍රායලයේ සිදුවෙච්ච පාකිස්තාන ඉන්දියානු ඔය ටික ඔක්කොටම සිදුවෙච්ච භූමිකම්පාව 2015 ඔක්තෝබර් මාසෙ සිදු වෙලා තියෙනවා. රික්ටර් පරිමාණයකින් ගත්තොත් 7.5ක
ඊට අමතරව නේපාලයේ සිද්ධ වෙච්ච භූමිකම්පාව 2015 7.9ක් හිමාලය ප්‍රදේශයේ සිද්ධ වෙච්ච එක 7.6ක එකක් 2005 දී සිද්ධ වුණා ඉන්දියාවේ ආපහු කාශ්මීර ප්‍රදේශයේ පාකිස්තානයට ආසන්නයේ. එතකොට ඔය වගේ භූමිකම්පා විශාල ප්‍රමාණයක් අපිට ඇත්තම ගත්තොත් වාර්ෂිකව සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන් ජපානයේ. ජපානයේ මට මතක විදිහට 2008 හෝ 10 සිදුවෙච්ච භූමිකම්පාව නිසා සුනාමියත් එක්කම ඇති වෙලා අන්තිමට න්‍යෂ්ටික බලාගාරයක් පවා විනාශ වෙලා ගියා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ලෝකේ ඇති වෙන්නට පුළුවන්. භූමිකම්පාවේ ප්‍රතිඵලය තමයි භූමියේ තියෙන සියලු දේවල් විනාශ වෙලා යන්නේ. ඒක සුනාමි තත්ත්වයක් නිර්මාණය වුණොත් තවත් ලොකු විනාශයක් බවට පත් වෙනවා. මොකද භූ අභ්‍යන්තරයේ සිද්ධ වෙන සාගරයේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන භූකම්පනයක් නිසා. එතකොට මේ දේවල් අපි පෙර අත්දැකීම් තියෙනවා. මේ වගේ ලොකු ව්‍යසන සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ඒ රටවල් තමන්ගේ රටේ මේ සිද්ධ වෙන දේවල් හඳුනාගෙන විශේෂයෙන් ජපානය වගේ රටවල් ඒ සඳහා ප්‍රතිකර්ම නිර්මාණය කරලා තියෙනවා. අපේ රටේ විශේෂයෙන් අපි ගත්තොත් අනිත් වැදගත් කාරණේ තමයි ප්‍රත්මකුමාර ජයසිංහ මහත්මයා දැන් ඔය රිච්ට පරිමාණය කියන්නේ මොකද්ද? මම දැකලා තියෙනවා ජනමහද්දියේ පවා ඔය රිච්ට පරිමාණයේ අගේ මාපාංක කියලා ඕක භාවිතා කරන වැරදි දැකලා තියෙනවා. එක්කෙනෙක් කියනවා මෙහෙම. ඕක හරිම ක්‍රමවේදය මොකද්ද රිච්ට පරිමාණය දක්වන? රික්ටර් පරිමාණකය කියලා කියන්නේ ඇත්තටම මේ භූමිකම්පාවෙන් ඇති වෙන ශක්තිය පිළිබඳ මිනුමක් තමයි. ඒක ඇත්තටම විද්‍යාත්මකව අපි පහදන්න ඕනේ දෙයක්. මම හිතන්නේ ඒක සාමාන්‍ය කට්ටියට ගොඩාක් තේරෙන එකක් නැති වෙයි. මොකද ඒක ඒ තේරුම් ගන්න විදිය. රික්ටර් පරිමාණකයේ කියන්න පුළුවන් සරලවම කිව්වොත් එහෙම ශක්තිය පිළිබඳ මනින ආකාරයක් තමයි භූකම්පන ශක්තිය පිළිබඳ මනින එක ඒකකයක් තමයි රික්ටර් ස්කේල් එක කියලා කියන්නේ. ඒකේ එක කියලා කියන රික්ටර් ස්කේල් එකෙන් ඇති වෙන ශක්තිය අපි එකයි කියලා ගත්තොත් පිපිරීමේ ශක්තිය අපි හිතමු උදාහරණයක් හැටියට අපිට එහෙම කියන්නත් පුළුවන්. පිපිරීමක් හැටියට ගන්නත් පුළුවන්. එහෙම පිපිරීම් ශක්තියක් කියලා කියන්නකො. ඒ එකක් කියලා ගත්තොත් ඒ ශක්තිය එකක් කියලා ගත්තොත් රික්ටර් ස්කේල් එකේ දෙක කියලා කියන්නේ අර වගේ 10 ගුණයක ශක්තිය. 10 ගුණයක ශක්තිය. දෙගුණයක් නෙමෙයි. දෙගුණයක් නෙමෙයි. ඊට පස්සේ 3 කියලා කියන්නේ අර දෙවෙනි එකේ ගුණය වගේ 10 ගුණයක ශක්තිය. තව 10 ගුණයක ශක්තිය. ඔව් ඒක තමයි දැන්. ඒ කියන්නේ රික්ටර් ස්කේල් එකේ 3ක බලයකට වඩා 10 ගුණයකින් වැඩි 4ක බලය. 4ක බලයට වඩා 10 ගුණයකින් වැඩි 5ක. ඒ කියන්නේ රික්ටර් ස්කේල් එක 7 8 9 විතර වෙනවා කියලා කියන්නේ දැඩි භූමිකම්පාවක්. දැඩි කම්පනය කියන පරමාණු පිපිරීමක් වගේ ලොකු. ඒ වගේ කම්පනයක්. ඉතින් ඒක තමයි මේකේ අපි තේරුම් ගත යුතු කාරණාව. රික්ටර් ස්කේල් එක 1 කියලා කියන්නේ 2 කියලා කියන්නේ එකේ දෙගුණේ නෙවෙයි. අර වගේ 10 ගුණයක 10 ගුණයකින් තව වැඩි වෙලා යනවා. මේකෙන් අයිති වෙනවා. එතකොට මේ පිපිරීම් තුළ දැන් අපි භූකම්පන අත්විඳලා ඉන්නවා. දැන් මම දැක්කා මානුෂීය පැත්තෙන් ගත්තොත් මෙවැනි භූකම්පනයකින් පස්සේ විශේෂයෙන් මේ වගේ ගොඩනැගිලි කඩාවැටීම් සිද්ධ වෙනවා. හිරවීම් සිද්ධ වෙනවා. මේ වගේ තැන්වලදී බොහෝ දෙනෙක් කලබලයට පත් වෙනවා. අපි ඇත්තටම මේ වගේ ස්වභාවික ව්‍යසනයකදී කටයුතු කරන්නේ කොහොමද? කටයුතු කළ යුත්තේ කොහොමද? විශේෂයෙන් අපි මොකක් හරි නිවසක ඉන්නවා කියලා හිතමුකෝ. ඒ වගේ දෙයකදී මොකද්ද කරන්න ඕන? ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. මොකද ඕකාරීට හරියට අපි මේ සැලකිය යුත්තේ සුනාමි අවස්ථාවේදී සුනාමි දැනගත්තේ නැති හින්දා අපි සුනාමිය වෙතට දවපු එකනේ කරේ. ඔව්. ඒක හේතු වුණේ අපි සුනාමි ගැන දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපේ ජනමාධ්‍ය වලට විශේෂයෙන්ම ලොකු කාර්යභාරයක් තියෙනවා අපිට භූකම්පනයක් සිදු නොවුනත් වර්තමානයේ යම්කිසි කතිකාවතකට එළඹෙන්නට මේ හදිසියවත් භූමිකම්පාවක් සිදු වුණොත් අපි කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ? මේක අර ඔබතුමා මුලින්ම පටන් ගන්නකොට කිව්වේ හත් ගව්වක් තියලා අමුඩ ගහනවා වගේ කතන්දරයක් කියලා. එහෙම වෙන්නත් පුළුවන්. කෙනෙකුට හිතන්න පුළුවන් මේ මොන පිස්සුද මොකටද අපි එහෙම ලාස්ති වෙන්නේ? අපිට මේ එහෙම භූමිකම්පා සිද්ධ වෙන්නේ නෑ ඔය කියන කාරණාව එච්චර සැලකිය යුතු කාරණාවක් නෙවෙයි කියලා. හැබැයි 100%ක හරි සම්භාවිතාවයක් තිබුණොත් ඒ එක ක්‍රියාත්මක වුණොත් මොකද කරන්නේ? 100%දී අර වගේ 9.8ක වගේ භූකම්පනයක් සිද්ධ වුණොත් එදාට අපි අර මේ පයබරවායට පිටිකර බෙහෙත් බදින වගේ කරලා හරියන්නේ ආදා යවා තබාලා වල්පත ගත්තාසේ කතන්දරයක් කතාවක් තමයි කියන්නේ. අපිට ඒක කරන්න බෑ. ඒක නිසා මං හිතනවා දැන් සමස්තය හැටියට ලෝකයේ භූමිකම්පා පිළිබඳ අවධානය යොමු වෙලා තියෙන මේ වෙලාවේ ලංකාව තුලත් යම් යම් කම්පන ඇතිවෙමින් තියෙන වෙලාවේ
අපි යම්කිසි ප්‍රමාණයකට භූමිකම්පා පිළිබඳ දැනුවත් වීම වැදගත් කියලා. විශේෂයෙන්ම නුවර ඒ වගේම දකුණු පළාතේ අපිට භූකම්පන වාර්තා වුණා. අපිට ලංකාවට තියෙන එක තව ප්‍රශ්නයක් තමයි නායයන්. ඔව්. භූමිකම්පාවක් ප්‍රබල භූමිකම්පාවකට ප්‍රතිඵලයක් විය හැකි නායයන්. ලොකු නායයන්. ඔව් නායයන් ප්‍රබල වශයෙන්. ඒක නිසා විශේෂයෙන්ම කඳුකරය ප්‍රදේශවල ඉන්න ජනතාව මාවනැල්ලේ සාමසර කන්දේ නායයන් අපි අත්විඳා ලොකු උදේශනයක් සිද්ධ වුණා. ඉතින් ඒ වගේ දැන් භූමිකම්පාවක් නිසා හදිස්සියවත් චලනයක් ඇති වුණොත් යම්කිසි හේතුවක් නිසා මම විශ්වාස කරනවා අපිට එහෙම අවාසනාවක් අපි ප්‍රාර්ථනා කරමු නොවෙන්න කියලා. එහෙම වුණොත් එහෙම අපි සූදානම් වීම වඩා වැදගත් වෙනවා. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම භූමිකම්පාවක් සිදු වෙන අවස්ථාවකදී අපි කළ යුත්තේ ඒ පිළිබඳ දැනුවත් වෙච්ච වහාම දැනෙන්න පටන් ගත්ත වහාම ගෙවල් වලින් ගොඩනැගිලි වලින් එළියට යන එක තමයි හොඳම කාරණා. මොකද ගෙවල් කඩාගෙන වැටෙන්නට බිඳ වැටෙන්නට අවස්ථාව වැඩි නිසා. එහෙම අවස්ථාවක් නැත්තම් වත් අපි උදාහරණයක් ඇටියට භූමිකම්පාව මේ සිදු වෙනවා. මේ වෙලාවේ සිදු වෙනවා. එළියට පැනගන්නට විදිහක් නැත්තම් අපිට දැනගන්න කිසිම විදිහක් නැහැ. මං හිතන්නේ නැහැ කියන්නේ මේ අනතුර කලින් වෙනවා කියලා ජනමාධ්‍යෙන් මැසේජ් එකක් එන්නේ. එහෙම විදිහක් නැහැ. අපිට ප්‍රායෝගිකව එක්ක භූමිය හෙල්ලෙනවා කියන එක දැනෙන එක විතරයි වෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී මේසයක් වාගේ දෙයක් යටට යන එක. ඒක මොකද ඒකට හේතුව තමයි මේසයක් වාගේ යටට ලොකු බිල්ඩින් එකක ඉන්නවා. ලොකු බිල්ඩින් එකක ඉන්නවා නම් අර බිල්ඩින් එකේ යම් යම් සීලිං බිල්ති කඩාගෙන වැටෙනකොට ආරක්ෂාවක් එනවනේ මේසයක් වාගේ ටිකක් තද දෙයක් හැටියට තියෙන තැනකට. ඒ වගේ කොහේ හරි තැනද පුටුවක් තියෙනවා පුටුව යටට හරි කමක් නැහැ. මේසයක් තියෙනවා දැන් ඉස්කෝලේ ඉන්න ළමයින්ට වගේ නම් ගොඩක් වෙලා ඩෙස්ක් එක යටට රිංගා ගන්න පුළුවන්. ඒ වගේ අන්න ආරක්ෂාකාරී තැන් තියෙනවා නම් ඒ ඉහලින් වැටෙන දේවල් වලින් සහ බාහිරවින් සිද්ධ වෙන ගොඩක්ම අනතුරු සිද්ධ වෙන්නේ කියන්නේ බිල්ඩින් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම නැත්නම් නිර්මිත පරිසරයේ සිදුවෙන බිඳ වැටීම් නිසා තමයි මිනිස්සුන්ට හානිදායක වෙන්නේ. ඒ අතර වෙන්නට පුළුවන් බිත්ති කඩා වැටීම්, සිවිලිම කඩා වැටීම්, වහලේ කඩා වැටීම්, ඊට අමතරව මේ විදුලි කණු කඩා වැටීම් නිසා ෂෝට් ට්‍රීම් වගේ දේවල් වෙන්න පුළුවන්. විදුලි සැර වැදෙන්නට පුළුවන්, ටෙලිෆෝන් කණු ඇඟට වැටෙන්නට පුළුවන්, ජලනල පිපිරෙන්නට පුළුවන්කම තියෙනවා ඇද වෙන නිසා. ඒ වගේ භූමියේ සිදුවෙනා වූ ව්‍යවසනය නැත්තම් බිඳ වැටීම සමස්ත ඒ මත තියෙන සියලු දේට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා දැන් විශේෂයෙන්ම අපිට වැදගත් වෙනවා දැන් විද්‍යාගාර වගේ දේවල් වල කෙමිකල්ස් තියෙන කම්පැනිස් වල ඒ තත්ත්වය ප්‍රබලයි. මොකද කෙමිකල් තියෙන රාක්කයක් පෙරළුනොත් ඇඟට පිච්චෙනවා. සම්පූර්ණ විනාශ වෙනවා. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම රෝහල් වල තත්ත්වය අනිත් එක පద్මකුමාර ජයසිංහ මහත්මයා අපි මනුෂ්‍ය පැත්තෙන් ගත්තොත් අපි කරන දෙයක් තමයි මම දැක්ක බොහොම සංවේදී දර්ශනයක් ජපානයේ හෝ චීනෙ මං හිතන්නේ අර රෝහලක හෙදියන් කිහිප දෙනෙක් අර අලුත උපන් දරුවෝ කිහිප දෙනෙක් බේරගන්න උන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි ලංකාවේ කණ්ඩායමක් ඉන්නවා ඒ සුනාමි අවස්ථාවෙත් ගිහිල්ලා තමන්ගේ ඉඩම් වෙන් කරගත්ත මුහුදු ප්‍රදේශයේ. ඒ වගේ තමන්ට තියෙන වටිනා දේවල් එකතු කරගෙන එළියට දුවන්න එහෙම හදන කට්ටියක් ඉන්නවා. ඔව් ඒක ඉතින් ඇත්තටම දැන් අපි රටක් හැටියට ගත්තාම අපි කල්පනා කළ යුත්තේ ජාතික ව්‍යසනයක් සිදු වුණාම අපි සියලු දෙනා එකතු වෙලා ඒක ගොඩ දමා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීම මිසක් ඒක තවදුරටත් ආපදාවක් බවට පත් කර ගැනීම නෙවෙයිනේ. ඒක සමස්ත රටේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ යුතුයකම සහ මේ ඔවුන්ට තියෙන මේ ඔවුන් සිදු කළ යුතු දේ. ඒක අපි විශ්වාස කළ යුතුයි. ඒක නිසා හැම කෙනාටම තියෙන වගකීමක් අර බොරදියේ මාළු බාන්න නැතුව ඉන්න එක. ඉතින් ඒක නිසා මං හිතනවා අපි හැමෝටම වගකීමක් තියෙනවා. එතකොට මම අතුරු ප්‍රශ්නයක් අහන්නේ දැන් හදිසියවත් Tamanට වටිනා දේවල් ටිකක් අරගෙන යන්න ඕන කියලා හිතමුකෝ. ඒකද වැදගත් ජීවිතයක් ගන්න එක. පළවෙනි දේ තමයි ජීවිතය. ජීවිතයට වඩා life is gold. ඒක තමයි මෙතන පළවෙනි දේ ආපදාවකදී අපි කළ යුතු පළවෙනි කාරණාව තමයි ජීවිතය බේරා ගැනීමට කරන්නට පුළුවන් ඉපරිම දේ ඉහළම දේ අපි කළ යුතුයි. එය ඔබේ ජීවිතය වෙන්න පුළුවන්, මගේ ජීවිතය වෙන්න පුළුවන්, නැත්නම් අසල්වාසියාගේ ජීවිතය වෙන්න පුළුවන්. ඒක නිසා තව කෙනෙකුගේ ජීවිතය බේරා ගන්නවා වගේම තමාගේ ජීවිතය බේරා ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. මොකද ජීවත් වෙලා ඉන්නට ඕනේ අනිත් දේවල් භුක්ති විඳින්න. රත්තරන් තිබුණට වැඩක් නැහැ නේ අපි මරුණට පස්සේ. අපිට සල්ලි යාන වාහන තිබුණට වැඩක් නැහැ අපි මරුණට පස්සේ. අපි මැරුන් නැත්තම් අපි ජීවත් වුණොත් අරව නැති වුණත් අපිට උපයා ගන්නට පුළුවන්. ඒක නිසා අපිට ප්‍රධානම ආපදාවකදී ඕනෑම ආපදාවකදී මේ භූමිකම්පාවකට පමණක් නෙවෙයි ඕනෑම ආපදාවකදී සිදු කළ යුතු නැත්තම් ප්‍රධාන වශයෙන්ම අපි කල්පනා කළ යුතු
ක්‍රියාත්මක විය යුතු කාරණාව තම ජීවිතය, අසල්වාසීන්ගේ ජීවිතය, යාළුවන්ගේ ජීවිතය, නෑදෑයන්ගේ ජීවිතය බේරා ගැනීම. බේරගන්න. මේ හැම දෙයකදීම වැදගත් වෙන්නේ ජීවිතය. ඉතින් අපේ රටේ ඉන්න මේ මනුෂ්‍යයන්ගේ ජීවිත යම් අවස්ථාවක භූකම්පනයක් සිද්ධ වුණොත් ඒ රැක ගැනීම සඳහා කුමක් කළ යුතුද කියන කාරණය පදනම් කරගෙන තමයි අපි මේ විදිහට සාකච්ඡාවක් ගොඩනගාගෙන ඉන්නේ. ආචාර්ය පද්මකුමාර ජයසිංහ මහත්මයා සඳහන් කළා අපි ජීවිතය රැකගන්න එළියට දුවන්න ඕනේ කියලා. එතකොට අපේ රටේ නැති දෙයක් තමයි ගින්නකදී ආරක්ෂා වෙන්න අපි අර සේව් පොයින්ට් එකක් හදලා තියෙනවා. හැබැයි භූමිකම්පාවකදී ආරක්ෂා වෙන්න එහෙම තැනක් හදලා නැහැ ආපදා අවස්ථාවකදී. විශේෂයෙන් මම දැකලා තියෙනවා ලොකු බිල්ඩින් උස බිල්ඩින් වල සමහර අවස්ථාවන් වලදී මම දන්නේ මේක කොහොමද ගලපගන්නේ කියලා භූමිකම්පාවකදී කොහොමද ඒ අය එළියට එන්නේ කියන එක අපේ රටේ මම නම් හිතන්නේ හිතලා තියෙනවා කියලා. ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි අවධානය යොමු යුතු කාරණාවක්. මොකද මේ ආපදාවකදී ඕනෑම ආපදාවකදී ගින්නකදී පමණක් නෙවෙයි භූමිකම්පාවකදී පමණක් නෙවෙයි යම්කිසි වෙනත් ආපදාවකදී පවා හදිසි අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මේ ත්‍රස්තවාදී කල්ලියක ප්‍රහාරයකදී කියලා මොනවා හරි වෙඩි තබා ගැනීමකදී කියලා බෝම්බයක් පිපිරීමකදී කියලා ඒ අවස්ථාවකදී හෝ යම්කිසි ගොඩනැගිල්ලකින් ඊටාම ඉක්මනින් එළියට යාමේ අවස්ථාවක් නිර්මාණය වෙන්නට ඕනේ. ඒ අතර ලංකාවේ නැතිම දේ තමයි ආපදා විශේෂයෙන්ම නැතිම දේ තමයි විශේෂයෙන්ම මේ ඩිසේබල් අය සඳහා යම් විශේෂ ආබාධිත අය සඳහා විශේෂ අවශ්‍යතාවයන් සහිත අය සඳහා ආබාධිත අය සඳහා අවකාශ සකස් කරලා නැහැ. සකස් කරලා ඔව් ඒක එකක්. ඒ වගේම තමයි අපි හදලා තියෙන ගොඩනැගිලි භූමිකම්පා සඳහා ඔරොත්තු දෙන තත්ත්වය ඒවා නෙවෙයි තියෙන්නේ. දැන් ජපානය වගේ රටවල් වල බිල්ඩින්ග්ස් වල ඒක අපිට අවශ්‍යයිද? ආපදා ඔව් භූමිකම්පා ප්‍රත්‍යස්ත මේ බිල්ඩින්ග්ස් හදලා තියෙනවා. භූමිකම්පා වලට ඔරොත්තු දීමේ හැකියාව තියෙන බිල්ඩින්ග්ස් හදලා තියෙනවා. අපිට අවශ්‍යයිද නැද්ද කියන කාරණාව මෙහිදී වැදගත් වෙන්නේ භූමිකම්පාවක් සිදු වෙනවද නැද්ද කියන කාරණාවත් එක්ක. නමුත් අපිට තාම තියෙන වාතාවරණයත් එක්ක ලොකු ප්‍රබලතාවයක් නැත්නම් ලොකු සම්භාවිතාවයක් නැහැ කියන එක තමයි අපේ භූවිද්‍යාඥයන් සලකා බලමින් ඉන්නේ. නමුත් අවස්ථාවක අවාසනාවකට සිදු වුණොත් ඒ අවස්ථාව සඳහා අපි තාම සූදානම් වෙලා නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා යම්කිසි ආකාරයක කතිකාවතක් ගොඩනගා ගන්නටත් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නටත්. මොකද එහෙම කරා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඔබ අනාගතයේ ගයක් හදාන්න හිතාගෙන ඉන්නවා නම් අලුතෙන් ගයක් හදන්න හිතන්නේ නම් පොඩ්ඩක් හිතලා බලන්න මේ ගේ භූකම්පනයකට කොහොමද රොත් වෙන්න හදාගන්නේ කියලා. ඒක ගැනත් පොඩ්ඩක් කිව්වා. ඒක ඇත්තටම විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද එකක් තමයි දැනට මේ මාතෘකාව සාකච්ඡාවෙන් බැහැර වෙලා තියෙන ලංකාව ඇතුලේ. මොකද භූමිකම්ප අවදානමක් නැහැ කියන සංකල්පයේ උඩ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඉදිරි කාලයේදී මේ තත්ත්වය ටිකක් මතුවෙන්නට ඉඩ තියෙනවා. එතකොට ඒ සඳහා ඒ කියන්නේ ආපදා භූමිකම්පාවට ප්‍රත්‍යස්තව හදන්නට පුළුවන්. නැත්නම් භූමිකම්පාව ඒකට ලොකු වියදමක් යනවාද? ඒකනේ ලොකුම පළවෙනි ප්‍රශ්නේ. දැන් අපි භූකම්පනයකට වරොත්තු දෙන්න ගයක් හදනවා නම් ඒකට ලොකු වියදමක් යනවා. ඒක ඇත්තටම දැන් ඒක තේරුම් ගන්න වෙන්නේ එහෙම නැත්නම් ඒක පිළිබඳව අපි ක්‍රියාත්මක වෙන්නේ අපේට සිද්ධ වෙන භූමිකම්පාවල ෆ්‍රීකවන්සි එක. එහෙම නැත්නම් කොච්චර කාලයකට සැරයක් වෙනවද කියන කාරණා. දැන් ජපානය වගේ රටවල් වල බිල්ඩින්ග්ස් ගොඩක් ඒවා කාඩ්බෝඩ් එහෙම නැත්නම් සැහැල්ලු ලී වර්ග සැහැල්ලු ද්‍රව්‍ය වලින් තමයි නිර්මාණය කරන්නේ. මොකද කඩා වැටුණත් ඇඟට හානියක් වෙන්නේ නැති හින්දා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් අඩුම තරමෙන් අපිට ඒ තත්ත්වය සලකා බලලා අපේ ගොඩනැගිලි නිර්මාණ ශිල්පීන් ඉංජිනේරුවන් යම් ඒ කියන්නේ ඔබතුමාගෙන අපිට කාඩ්බෝඩ් හදන්න කියලා? හැබැයි මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව තමයි මම දැකලා තියෙනවා දැන් මේ අපිට හොඳ උදාහරණ තියෙනවා. අපි කරන දේ තමයි අපි විලාසිතාවලට ගොඩක් කැමති. අපේ රටේ මිනිස්සු මේ ගර්ම කලාපීය රටක් විදිහට ඉන්න අපි ගොඩක් විදේශීය රටවල් වලට අනුභවයෙන් ගෙවල් හදනවා. ඒ වගේම අපේ රට නොගැලපෙන ගෙවල් හදනවා. ඒකේ පළ විපාක දැන් අපිම භුක්ති විඳින්මින් ඉන්නවා. ඒකට ඔබතුමාගේ අදහස මොකක්ද? ඇත්තටම මේකෙදි ඔය කරුණු කාරණා සියල්ලම සලකා බලලා ලෝ කොස්ට් මෙතඩ් එකකට යන එක අපිට සමහර අවස්ථාවන්වලදී වාසි වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ගේ එළියේ බිත්ති ටිකක් තද දෘඩ ද්‍රව්‍ය වලින් සකස් කරනවා. අපි උදාහරණයක් හැටියට කොන්ක්‍රීට්ම කියලා හිතමු. එහෙම නැත්නම් සිමෙන්ති ගල් කියලා හිතමු. මේ වලින් අභ්‍යන්තරයේ පාටිෂන් එක අපි සැහැල්ලු ද්‍රව්‍ය වලින් අපිට කරන්න පුළුවන්. ඔව්. ඒ වගේ දෙයකදී අපිට කොස්ට් එකත් අඩු වෙනවා. අපිට ආපදාවකදී
යම් සහනයකුත් ඇති වෙන්නට පුළුවන්. හැබැයි මේ පිළිබඳ අපි ලංකාව වගේ රටක පර්යේෂණ සිදු කරන්නට ඕනේ. මම ඔබතුමාගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. අපි ජාතියක් විදිහට අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙනවා. අපේ රටේ ගල් කණු වලින් වැඩ කරලා තියෙනවා. මැටි වලිනුත් ගෙවල් හදලා තියෙනවා. අපේ රටට ගල් වලින් ගෙවල් හදන එකද හොඳ මැටි වලින් ගෙවල් හදන එක? මොකද්ද සුදුසුගේ? ඔය දෙකම හොඳයි. ඇයි? ඒකට හේතුව කියලා කියන්නේ දැන් අපිට අවශ්‍ය වෙන්නේ ලංකාව ඝර්ම කලාපීය රටක්. භූමිකම්ප අවදානමක් නැහැ කියලා හිතුවොත් අපිට භූමිකම්ප අවදානම නොසලකා හැරියොත් ඝර්ම කලාපීය රටක් හැටියට අපිට වැදගත් වෙන්නේ උණුසුමට ඔරොත්තු දෙන්නට පුළුවන් ගෙවල් නිර්මාණය කරගෙන. වා කවුළු සහිතව. දැන් earth materials කියලා අපි ගත්තොත් එහෙම නැත්නම් භූ සම්පත් කියලා ගත්තොත් පාෂාණ සහ මැටි වගේ දේවල් වලින් අපිට වෙන්නේ සිසිලසක් ගෙන දෙන එක. ආවරණය වෙලා තියෙනවනේ. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් සමහර කොලෝනියල් පීරියඩ් එකේ හදපු ගෙවල් හදලා තියෙන ලොකු පාෂාණ කුට්ටි වලින් කළුගල් කුට්ටි වලින් තමයි හදලා තියෙන්නේ. ඇතුළ හරිම සිසිලයි. මැටි වලින් හදපුවාමත් ඒ වගේ. ගඩොල් වලින් හදන බිත්ති, ගඩොල් වලින් හදන ගෙවල් සිසිලසයි ඇතුළ. අපිට ඒ වගේ දෙයකදී ওই දෙකම වඩා සුදුසුයි කියලා මම කියනවා. හැබැයි ඉතින් එකම දේ තමයි දැන් වර්තමානයේ ගඩොල් සහ පාෂාණ වලට තියෙන මිල ඉහළ යාම නිසා ඉතින් අපිට ලොකු කොස්ට් එකක් යනවා. දැන් ඊට වඩා අලුත් සහ ඊවැදන් අඩු ක්‍රමවේද සකස් වෙලා තියෙන නිසා අපි ඒ වලට යන එක තමයි මම හිතන්නේ. ඒ මොනවද අලුත් ක්‍රමවේද? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම කොන්ක්‍රීට් බ්ලොක්ස් වගේ දේවල්. ඊට පස්සේ සමහර අපද්‍රව්‍ය වලින් සකස් කරන බිල්ඩින් බ්ලොක්ස් වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අපි ඇස්බෙස්ටස් ෂීට්ස් වගේ දේවල් තියෙනවා. අපි දැන් කතා කරමින් හිටියේ ලංකාවට භූ කම්පනයක් සිද්ධ වුණොත් අපි මොකද කරන්න කියලා. ඒකට අදාළව මේ නිවාස සකස් කිරීමේදී භාවිතා කරන්න පුළුවන් අමුද්‍රව්‍ය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. ඒතකොට ආචාර්ය පද්මකුමාර ජයසිංහ මහත්මයා සඳහන් කළා භූ කම්පනයකදී අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ බිල්ඩින්ගෙන් එළියට යන එක කියලා. ඊට අමතරව තව මොනවද කරන්න පුළුවන්? ඊට අමතරව තමයි මම කිව්වේ බිල්ඩින් එකෙන් එළියට යන්න බැයි නම් එහෙමනම් අපිට කරන්න තියෙන්නේ ආරක්ෂක ස්ථානයක රැකවරණය වාගෙන එක විශේෂයෙන්ම මේසයක් යටට වගේ දෙයක රිංගන එක යම්කිසි ආවරණයක් තියෙන තැනක් බිල්ඩින් එක ඇතුලේ ආවරණයක් තියෙන තැනකට ගිහිල්ලා ආවරණය වෙලා ඉන්න එක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. ඊට අමතරව ඉතින් අපි තාම ලංකාව වගේ රටක අර ප්‍රිකෝෂන්ස් අරගෙන නැති නිසා ඒ දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙයි. ඊට අමතරව ඉතින් අනිත් දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. යම්කිසි අවස්ථාවකදී බිල්ඩින් එකක් කඩාගෙන වැටුනොත් බිල්ඩින් එක ගිනි ගත්තොත් ෆයර් බ්‍රිගේඩ් එක එන්න ලෑස්ති කරගෙන ඉන්නට ඕනේ, වතුර ලෑස්ති කරගෙන ඉන්නට ඕනේ. ඒ වගේ දේවල් අපි ලෑස්ති කරගෙන බිල්ඩින් එකේ වතුර ගන්න තැනක් එහෙම නැත්නම් බිල්ඩින් එකේ අපිට ෆයර් මේ ගිනි නිවන්න පුළුවන් උපකරණ අපි ගාව ලෑස්ති කරගෙන ඉන්නට ඕනේ. ඒ වගේ දේවල් ඊට පස්සේ ෆස්ට් ඒඩ්ස් වගේ දේවල් අපේ යම්කිසි කම්පැනියක් නම් ඒ බිල්ඩින් එක ඇතුලේ තියෙන කම්පැනි සමූහයක් නම් ඒවා එකතු වෙලා ෆස්ට් ඒඩ් මේ සඳහා අවශ්‍ය දේවල් සකස් කරගෙන ඉන්නට ඕනේ. ඒ සඳහා කට්ටිය පුහුණු කරගන්නට ඕනේ. ඊට අමතරව කට්ටියව ගලවා ගැනීම සඳහා අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ක්‍රියාදාමයන් අපිට සිදු කරන්න සිදු වෙනවා. ඒ සඳහා පොලිසිය ආමි එක වගේ දේවල් මේ සඳහා සූදානම් කරලා තියාගන්නට ඕනේ. ඒ වගේ තත්ත්වයක් ඔබතුමා හොඳ මාතෘකාවකට එන්නේ මේ. ජාතික වශයෙන් අපිට වගකීමක් තියෙනවා. යම්කිසි අපදාවකට අපි පෙර සූදානම. එසේ මම බොහෝ ආයතනවල මම දැකලා තියෙනවා මේ පෙර සූදානම් පෙරහුරු කරන විශේෂයෙන් රෝහල් වගේ ආයතනවල. නමුත් ඒ පෞද්ගලික අංශය ඒ වගේම රාජ්‍ය ආයතන මේ සඳහා ලොකු අවධානයක් යොමු කරලා නැහැ. ඔබට අපි මතක් කරනවා මේ ගැන සලකා බලලා මේක අපේ ජාතික වගකීමක්. අපි සියලු දෙනාම එකතු වෙලා මේ පිළිබඳව යම් අවධානයක් යොමු කළ යුතුයි. ඊට පස්සේ පද්මකුමාර ජයසිංහ මහත්මයා මම දැනගන්න කැමතියි දැන් අපිට මේ භූ කම්පනය පිළිබඳ තොරතුරු සහ මේවා එන්නේ කොහෙන්ද? අපේ රටේ මේ පිළිබඳව සකස් කරලා තියෙන ආයතන මොනවද? මේවායින් සිද්ධ වෙන කාර්ය මොනවද? දැනට මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන ආයතන දෙකක් තියෙනවා. ප්‍රධානම ආයතනය තමයි Geological Survey and Mines Bureau එහෙම නැත්නම් GSMB කියන ආයතනය භූ විද්‍යාව පතල් කාර්යාංශය කියන. ඒ ආයතනය තුල සුනාමි warning center එක සහ earthquake warning center එකක් සකස් කරලා තියෙනවා. ඔවුන් තමයි ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ භූමිකම්පා සහ සුනාමි අනතුරු ඇඟවීම සම්බන්ධව. ඔවුන් අනතුරු ඇඟෙව්වට පස්සේ ඒ අනතුරු නිවේදනය ලබා දෙනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට. ඒ කියන්නේ disaster management center එක DMC කියලා හඳුන්වනවා. ඔවුන් තමයි ජනතාව වෙත මුදා හරින්නේ. ඔවුන්ගේ අනුදැනුමේ අනුව තමයි ඒ කියන්නේ coordination body එකක් හැටියට තමයි DMC එක එතකොට ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රාථමික මට්ටමේ අධ්‍යයන ආයතනයේ හැටියට තමයි GSMB එක ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්
ලංකාවේ තැන් 3ක මම දන්න විදිහට දිගන සහ තවත් තැන් ස්ථාන 2ක භූමිකම්පා අධ්‍යයනය කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ග්‍රහණය කරගන්නට පුළුවන් උපකරණ සවි කරලා තියෙන පොළොව ඇතුලේ. ඒවෙන් ලැබෙන දත්ත උපයෝගී කරගෙනත් ඊට අමතරව ඇමරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය වගේ රටවල් වලින් ලැබෙන දත්තත් ඔවුන් උපයෝගී කරගෙන ඔවුන් විශ්ලේෂණ කටයුතු, අධ්‍යයන කටයුතු නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. දෛනිකව ඔවුන්ගේ මම දන්නා විදිහට 24 hours නැත්නම් පැය 24 විශ්ලේෂණයක් එහෙම නැත්නම් අධ්‍යයනයක් සිදු කරමින් පවතිනවා. ඒ කියන්නේ ඔබ්සර්වේෂන් සෙන්ටර් එකක් තියෙනවා. ඊට අමතරව මම අහන්න කැමති මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔය ලැබෙන පණිවිඩය අපි ප්‍රචාරය වෙනවා කියලා හිතමුකෝ. භූකම්පනයක් සිද්ධ වුණා. ඒ අවස්ථාවකදී ඔබතුමා ජනමාධ්‍ය වේදිකෙක් විදිහටත් ජියෝලොජිස්ට් කෙනෙක් විදිහටත් ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මේ අපි මේ පණිවිඩය ගොඩක්ම වෙලා තියෙන ප්‍රශ්නය තමයි දැන් අපිට තියෙනවා බොහොම බලගතු ආවියක්. ඒ තමයි මේ ජංගම දුරකථනය. මේ ජංගම දුරකථනය හරහා මේ තොරතුරු ප්‍රචාරණය වීමේ ලොකු වේගයක් තියෙනවා. මෙන්න මේකදී අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? මෙහිදී වැදගත් වෙන්නේ බොරු ප්‍රචාරවලට නොරවැටීම. ඇත්තට වැදගත් වෙනවා විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විශේෂයෙන්ම ජියොලොජිකල් සර්වේ ඇන්ඩ් මයින්ස් බියුරෝ භූමිකම්පාවකදී නම් නායෑමකදී නම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ගම් වතුරක තත්ත්වයකදී නම් ජාතික මොනවද ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එක, අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සයික්ලෝන් තත්ත්වයක් නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ ආයතන, ඒ අදාළ ආයතන ආපදා තත්ත්වයකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය ඔවුන් කියලා දෙනවා. ඔවුන් දැනුම් දෙනවා මේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ, මෙන්න මේක තමයි තත්ත්වය. ඒ අනිත් එක තමයි සෑම අවස්ථාවකදීම ආපදාව සිදුවේ ස්ථානෙට ටිකක් ඈත් වෙලා ඉන්න එක ගොඩක් හොඳයි. හැබැයි එතෙන්දී ඒක අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට ආපදාව කළමනාකරණය කරන්න යන පුද්ගලයන්ට නෙවෙයි. අපි ජනතාවක් හැටියට අපි හැම කෙනාම ආපදාව කළමනාකරණය කරන්නට යන්නේ නැහැ. ආපදාව සිදු වුණාම උදව් කරන්න කියලා හැමෝම එතෙන්ට පනින්නේ නැහැ. මොකද ඔව් ගොඩක් සිද්ධ වෙන කාරණා තමයි මම දැකලා තියෙනවා. සමහර කෙනෙක් ওই ආපදාවකට මුහුණ දුන්නාට පස්සේ ගලවා ගන්න ගියා හේතුව නිසා, නොදැනුවත්කම නිසා ජීවිත අහිමි වෙනවා. ඔව් ඒක නිසා ඇත්තටම එතන තියෙන තත්ත්වය පිළිබඳ කලින් අධ්‍යයනය කරලා එතෙන්ට යන එක තමයි මම හිතන්නේ වඩාත් වැදගත් වෙන්නේ. ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ඔවුන්ගේ නිලධාරීන් ඉන්නවා. ඔවුන් එක්ක බැඳිච්ච ජාලයක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ 3 forces අපේ විශේෂයෙන්ම අපි ගත්තාම විශේෂයෙන් අපිට මේ නාවික හමුදාව, ගුවන් මේ යුද හමුදාව ඇතුළු පිරිස ඔවුන් හැම වෙලේම මේ ආපදා තත්ත්වයන් වලදී ජනතාව ආරක්ෂා කර ගැනීම, රැක බලා ගැනීම සඳහා ඔවුන් කැප වෙලා ඉන්නවා. ඉතින් ඒ තත්ත්වයක් ඇතුළතදී අපිට ආය අමුතුවෙන් දඟලන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට කළ හැකි ගෙදරට වෙලා හෝ එහෙම නැත්නම් අපි ඉන්න තැනක ඉඳලා කළ හැකි දේවල් තියෙනවා. අපිට විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ආහාර පාන සපයා දීම, වතුර සපයා දීම, එහෙම නැත්නම් අපි විශේෂයෙන්ම රෝහල් වල වැඩ කරන කට්ටියන් නම් අදාළ කාල සීමාවෙදී රෝහලට යන එක, ඒ වගේ අපිට අපේ යුතුයකම හරියට ඉෂ්ට කරන එක මම හිතන්නේ වඩා වැදගත් වෙනවා. ඒ වගේම ජනමාධ්‍ය හැටියට නිවැරදි තොරතුරු තත්ත්වය තහවුරු කිරීම සහ එය දැනුම් දීම වඩාත් වැදගත් වෙනවා. අනිත් එක තමයි පද්මකුමාර ජයසිංහ මහත්මයා මම දැක්කා දැන් මියන්මාරේ යම්කිසි ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේ ඔවුන් නොසිතූ අනතුරක් සිද්ධ වෙන්නේ. ඔවුන්ට දැන් ඔවුන්ගේ මුත ශරීර ආදාහනය කිරීමේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඒ අතුරු පළ ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක විශේෂයෙන් රෝහල්, ඒ වගේම ගලවා ගැනීමේ කණ්ඩායම් අපේ රටේ ඇද්ද? සුනාමිය අවස්ථාවේදී අපිට හොඳ අත්දැකීමක් තියෙනවා. මම හිතන්නේ සුනාමිය සිදු වුණාට පස්සේ තමයි ආපදා කළමනාකරණය කියන විෂය ලංකාවට ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ දැන් මේ වෙනකොට සෑහෙන දියුණු තත්වයට අපිපත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා එකක් තමයි අපිට කියන්න බෑ තාම මොන වගේ කැපැසිටි එකකින් මේක සිද්ධ වෙනවද කියන කාරණාව. මොන ආපදාවක් වුණත්. ඉතින් දැනට සිදු වෙලා තියෙන ආපදාවලදී නම් අපිට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය ආධාර ලබා ගැනීම හැකියාව තියෙන අය පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. මොකද විශේෂයෙන්ම රෝහල් අපිට ළඟ රෝහල් ගණනාවක් අපිට තියෙනවා. විශේෂයෙන් කොළඹාවට රෝහල් විශේෂ ප්‍රමාණයක් තියෙනවා. පෞද්ගලික රෝහල් තියෙනවා. සහ ඒවා හැම එකක්ම ඊටාම හොඳට මේ උපකරණ සහිතව, දොස්තරවරු සහිතව, නර්ස් හෙදියන් ඇතුළු මේ සියලු දෙනාම සහිතව තියෙනවා. එතකොට දැන් අපිට මේක කළමනාකරණය කිරීමේ ප්‍රශ්නයක් නැහැ කියන කාරණේ තමයි උමා කියන්නේ. එතකොට අපි ඇත්තම මතක් කරන්න ඕනේ ඔය සියලුම ආපදා අවස්ථාවන් වලදී අපේ රටේ මුර දේවතාවුන් වගේ ඉන්න ත්‍රිවිධ හමුදාව අපිව ආරක්ෂා කරනවා, අපිව රැකබලා ගන්නවා. ඒකට විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. මෙහෙම ප්‍රශ්නයක් අහන්න. අහල පහල අපි දෙයක් වුණාම අපි කලබල වෙනවා. අපේ රට ආසන්නයෙන්ම තියෙන රටක විශේෂයෙන් මියන්මාරයේ භූකම්පනයක් වුණාම අපි කලබල වුණා.
ජපානයේ ප්‍රශ්නය අපිට බලපායිද? ජපානයේ ප්‍රශ්නේ මං හිතන්නේ අපිට ලොකුවට බලපායි කියලා. එකක් තමයි සුනාමි තත්ත්වයක් ඇති වුණොත් ඒ යම්කිසි බලපෑමක් ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඇරෙන්න නම් ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ භූමිකම්පාවකින් කෙලවර වුණොත්. මෙහෙම ඒ රටවල් වල ඇති වෙන තත්ත්වය පදනම් කරගෙන යම්කිසි බලපෑමක් ඇති වුණොත් ඇරෙන්න. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම ඒ ප්‍රදේශයෙන් ලංකාවට යම්කිසි ආහාර පාන වර්ග හෝ වෙනත් මොන හරි දේවල් ලැබෙනවා නම් එය නොලැබී යන්නට පුළුවන් ටික කාලයකට. ආර්ථිකමය වශයෙන් ගත්තොත් යම්කිසි ගැටලු ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඒක ජපානයේ විසින් ඒකට ඒ තත්ත්වය පාලනය කරගත්තොත් අපිට මං හිතන්නේ එහෙම ගැටලුවක් වෙන එකක් නැහැ. ඒ තත්ත්වයේ ආදාළ රටට තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. මං අහලා තියෙන වගේ මම විශ්ලේෂණය කරගෙන තියෙනවා මම දන්න කරුණු අනුව එවරස් කියලා කියන්නේ අර භූතල අතර සිද්ධ වුණු යම් කිසි ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියලා. එතන මොකද්ද සිද්ධ වෙන්නේ? බැරි වෙලා හරි. දැන් මම දැකලා තියෙනවා යම් කිසි අවස්ථාවල සඳහන් කරලා තියෙනවා මේ එවරස් කන්ද උස යනවා. එහෙම නැත්නම් ඒක කවදා හරි දවසක කඩා වැටීවා ඒ කතාව. මේක මොකද්ද? දැන් ඒක තමයි අපිට තියෙන විශේෂම අවස්ථාව. ඇත්තටම අපි භූමිකම්පා සම්බන්ධව කතා කරනකොටත් මොකද අපිට ළඟින්ම තියෙන භූතැටි මායම තමයි ඔය එවරස්ට් වල තියෙන භූතැටි මායම. ඉන්දියානු භූතැටියත් යුරේෂියානු භූතැටියත් කියන දෙක එකට ගැටණය වෙලා ඉන්දියානු භූතැටිය ඉහළට තල්ලු වෙලා ගිහිල්ලා තමයි එවරස්ට් කන්ද හැදිලා තියෙන්නේ. මේ භූතැටියේ ක්‍රියාත්මක වීම එහෙම නැත්නම් භූතැටිය තල්ලු වීම ඉන්දියානු භූතැටිය උත්තර දිශාවට තල්ලු වීම තාම සිද්ධ වෙනවා. ඒක නිසා තමයි එවරස්ට් කන්ද තාම උස යන්නේ. අර ඔබ කිව්වා වගේ අර තැටි අතර මෙහෙම ඉස්සරහට ගැටණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉන්දියානු භූතැටිය සැහැල්ලුයි. යුරේෂියානු භූතැටිය විශාලයි. ඒක බර වැඩි. ඒක නිසා යුරේෂියානු භූතැටිය පොළොව අභ්‍යන්තරයට කිඳා බහින අතර ඉන්දියානු භූතැටිය මෙහෙම ඉහළට තල්ලු වෙනවා. මේ ඉහළට තල්ලු වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි එවරස්ට් කන්ද නැත්තම් ඒ කඳු වැටිය නිර්මාණය වෙන්නේ. ඒ එවරස්ට් කන්ද තාම නිර්මාණය වෙමින් පවතින. එහෙම නැත්නම් තාම ඉහළට යනවා. මොකද භූතැටියේ චලනය තාම නතර වෙලා නැහැ. ඒක නිසාම ලංකාව ඇතුළු භූතැටිත් උතුරු දිශාවට හිමීට තල්ලු වෙමින් චලනය වෙමින් තියෙනවා. හැබැයි ලංකාව ඉන්දියාව සහ ලංකාව අතර කාවරි ද්‍රෝණිය හරහා හටගත්තු අපසාරී තලමායිම හරහා අපි අවුරුද්දකට මිලිමීටර් 1-2ක් විතර වේගකින් ඉන්දියාවෙන් අපි ඈත් වෙමින් පවතිනවා. ඒක තමයි තත්ත්වය. අපි දැන් සාකච්ඡා කරමින් හිටියේ භූකම්පන අවස්ථාවක් ලංකාවට බැරි වෙලා හරි සිද්ධ වුණොත් අපි මොකද කරන්න කියලා. ඒකට අනුව අපි භූකම්පනයේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒකට අපි රටක් විදිහට ජාතියක් විදිහට ආපදාව කළමනාකරණය කරගන්න ඕන කොහොමද කියන කාරණේ පිළිබඳව ආචාර්ය පද්ම කුමාර ජයසිංහ මහත්මයා සඳහන් කරා. භූවිද්‍යාඥයෙක් විදිහට එතුමාගේ ඒ දැනුම් සම්භාරයත් එක්ක අපි මේ කතා කළේ භූකම්පනයක් පිළිබඳව. හැබැයි එතුමාගේ විෂයපතය මීට එහා ගිය බොහෝ දැනුම් සම්භාරයක් තියෙනවා. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද මේ කරුණු ටික සමාජගත කරන්න අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබතුමා සඳහන් කළා අර නායයම් තමයි ඊළඟට භූකම්පනයක සිද්ධ වෙන්න පුළුවන් දරුණුම ඛේදවාචකය. ඉතින් නායයම් පිළිබඳව සහ එහි දිගුවක් විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නායයමකදී අපි කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණේ පිළිබඳ විශේෂයෙන් අපි ඉදිරි මාසවලදී බෙහෙවින් අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි මේ නායයම් ගංවතුර අවදානම. ඉතින් ඔබතුමාගේ දැනුමත් එක්ක අපි සූදානම් වෙලා ඉන්නවා ඉදිරියට මේ පිළිබඳව සාකච්ඡා කරන්න. අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ? මම ස්තුතිවන්ත වෙනවා හර්ෂ ඇතුළු මේ කණ්ඩායමට විශේෂයෙන්ම මාව මේ වැඩසටහනට සහභාගී කරවගත්තාට විශේෂයෙන්ම මගේ දැනුම යම්කිසි ප්‍රමාණයකට බෙදා හදා ගැනීමට ලැබීමත් මට සතුටක්. ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම. අපි එහෙනම් ඊළඟ වැඩසටහනින් ආයෙත් මුණ ගැහමු. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.